ආයුබෝවන් සුබ දවසක්. සියදිවි නහගන්න උවමනා කර තිබෙන්නේ සලයටද? එහෙම නැතිනම් සලයේගේ මරණය වෙන කාට හරි ඕනෑ කර තිබේද කියලා ඔය සලයේගේ උපවාස නාඩගම සහ රෝහල්ගත වීම දිහා බලන් ඉන්න කාට වුණත් අහන්න හිතෙනවා. ඊටත් හපන් ඔය ශරීර පරීක්ෂාවේදී තට්ටම් මෑත් කළා කියලා කනවැන්දුන් ගැහැණියක් වගේ අඬන හමුදා නිලධාරියෙක් මේ ලංකා ඉතිහාසයේටම ඉඳලා නැතුව ඇති. ඒකත් මේ විශේෂ පුහුණුවීම් ලැබපු යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියෙක්. කොහොම නමුත් සලයේගේ මේ පෞද්ගලික උපවාසයට යුතුයකම් ඉෂ්ට කරන්න පොදු ජනතාවට එන්නලු කොටුවට. ඇවිත් හදවත තෙතද කියලා පෙන්වන්නලු. තෙත් වෙන්නවත් හදවතක් නැති උන් තමයි මේ සමූල ඝාතනයකට චෝදනා ලබා සිටින සලය වෙනුවෙන් අපිට පාරට බහින්න කියන්නේ. මේ වෙනකොට සලයේ ඉන්නේ ජාතික රෝහලේ. ඉතින් ජනතාවට බය සලේ හාමතේ මිය යයිද කියලා නෙවෙයි. සලේ මිය ගියොත් පාස්කුවේ වින්දිතයන්ට යුක්තිය ඉටු නොවේවිද කියලයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් හැමදාම වගේ ඔබට මතක් කරනවා මේක නීති දැනුම බෙදා දෙන YouTube නාලිකාවක්. අපි දේශපාලනයත් කතා කරනවා. ඉතින් ඔබ දැනටමත් අපේ නාලිකාව subscribe කරලා නැතිනම් අපි channel එක subscribe කරගෙනම වීඩියෝ එකට යමු. සුරේෂ් සලේලා රටට කළේ කුමක්ද? සලේ අත්අඩංගුවටපත් වූ හේතුව මොකක්ද කියන කාරණය සහ මුලින්ම අමතක කරලා සලේ උපවාස කිරීම උලුප්පා පෙන්වීම මගින් ওই දේශපාලන සරණාගතයන්ට අවශ්‍ය වෙලා තිබෙන්නේ මොනවාද කියන කාරණයක් සමාජගත වීම වැදගත්. හිරකාරයෙකුගේ උපවාසයක් හරි කමක් නැහැ. ওই ගොම්මන් පිළලාට මාධ්‍ය හමුවක් තියාගන්න ඉඩක් ලැබෙනවා නම්. ඔය සලේගේ ගෙදරින්ම සලේට රැයට කන්න කියලා ගෙනත් දීපු රාබුවලේටයි බත් හැන්දටයි ඉල්ලන පාස්කු ප්‍රහාරයේ වින්දිත ජනතාව වෙනුවෙන් ඔබලා ඉල්ලුවාද කියලා අපි දැනගන්න කැමතියි. ජනතාව පාරට බැහැලා යුක්තිය ඉල්ලත් ඉවත් ඔබලා යුක්තිය ඉටු කළාද කියලා අපි දැනගන්න කැමතියි. දැන් ඒ ජනතාවටද පාරට බැහැලා හදවතේ තෙත පෙන්වන්න කියන්නේ. ඒ හැරත් ඔය බත් හැන්දයි හොදි හැන්දයි ලබා දුන්නේ ආණ්ඩුවෙන් වගේ තමයි ගොම්මන් පිළ Tamanගේ මාධ්‍ය සාකච්ඡාවේදී හැසිරුනේ. ඉතින් සලේට Tamanගේ ගෙදරින් කන්න යපු රාබුවලේ වෙනුවෙන් තෙත්තුන ඔය පසික්කාඩු දේශපාලකයන්ගේ හිත් සාමාන්‍ය ජනතාවගේ එක ලේ කඳුලක් වෙනුවෙන් තෙත්තුනේ නැති බව අපි දන්නවනේ. ඔය මාධ්‍ය ඉදිරියේ දමන සංදර්ශන වුණත් සැබෑවටම සලේ වෙනුවෙන් කියලා අපි ජනතාව හැටියට විශ්වාස කරන්නේ නැහැ. Tamanලාගේ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් රූකඩ වගේ පාවිච්චි කළ රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට පත්වීමෙන් පසුවත් පාවිච්චි වෙනවා. සලේ කියන්නෙත් ඒ විදිහට පාවිච්චි වුණ ඉත්තෙක් බවයි අපේ හැඟීම. ඔය කපිල චන්ද්‍රසේනලා සලේලා කියන්නේ හරියට රාජපක්ෂලා ඇතුළු දේශපාලකයන් භාවිතා කළ දුම් වැටිවල ෆිල්ටර්ස් වගේ. භාවිතයෙන් පසුව පාගලා චප්ප කරනවා. අන්තිමට ඒ සාටකයන් ඇතුළු දේශපාලකයන්ගේ කට පිච්චිලත් නැහැ. ෆිල්ටරේ සැනසිල්ලේ නිවන් ගියෙත් නැහැ. ඒ අර්ථයෙන් ඔය ගොම්මන් පිළලා පෙරලන පොත කියවගත්තොත් මේ ගත වෙන්නේ සලේලා චප්ප වෙන කාලේ. ඊට පස්සේ ඔය විමලගේ උපවාස කෙරුවාව ගැන කතා කළොත් ඒ ගැන ජනතාවට කියන්නවත් හිතන්නවත් දෙයක් අද වෙනකොට ඉතුරු වෙලා නැහැ. විහිළුවක් වුණත් අර බාලාංශ ළමයි වගේ හැමදාම එකම විහිළුව කරලා පෙන්වද්දී ඒවා තව දුරටත් hina යන විහිළු වෙන්නේ නැහැ. ළමයින්ගේ නම් හිත රිද්දන්න බැරි කමට බොරුවට හරි hina වෙන්න පුළුවන්. ඒ වුණත් විමලගේ උපවාසයට ලෙමන් පෆ් අදින්නවත් උපවාසය සීරියස් විදිහට ඇඟට ගන්නවත් දැන් බයි ජනතාවවත් කැමති නැහැ. අර හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුවට පේනවා වගේ විමල් වීරවංශගේ උපවාසයේ දැන් ජනතාවට සුදු පාටටවත් පේන්නේ නැහැ. උපවාසයකට තිබිය යුතු බර ඒ වටිනාකම වෙන පිරිසක් විසින් සංවිධානය කළොත් නම් තිබේ. හැබැයි විමල් වීරවංශ ආපු හැටියේ මාරාන්තික උපවාසයක් වුණත් විශාල විහිළුවක් බවට පත් වෙනවා. ඇත්තටම ඔය හට් එක ඇතුලේ එකෙක් මලත් විමල් ඉද්දි hina යනවා. ඉතින් උපවාසයක් කරලා ඒ හරහා ජනතාවගේ අවධානය දිනා ගන්න කාට හරි උවමනාවක් තිබෙනවා නම් මුලින්ම කළ යුතු දේ තමයි විමල්ව සහභාගී නොකර ගැනීම. ඉතින් ඕනෑවට වඩා කෑවොත් අතිරස පවා පොළොස් රස වන බවට ගැමි විවහාරයේ කතාවක් තිබෙනවා. හරියට විමල් වීරවංශගේ උපවාස වගේ. මේ වෙනකොට රස හීන වෙලයි තිබෙන්නේ. කොහොම නමුත් මේ උපවාසවලට අමතරව බෝධි පූජා පැවැත්වීම, පින්කම් කිරීම, හාමුදුරුවරු ලව්ව සෙත් පතා ගැනීම, තව ඔය බණ කියවීම වගේ විශාල කලබලයක් සලය
වෙනුවෙන් එළිය සිදු කරමින් තිබෙනවානේ. ඒ සෑම කර්තව්‍යයක්ම සංවිධානය කරමින් සිටින්නේ මීළඟ ජනාධිපතිලා. ඒ කියන්නේ තම තමන්ලාගේ ජනාධිපති වීමේ සිහිනය සැබෑ කරගන්න සලේ කියන්නේ තීරණාත්මක සාධකයක් බවට පත් වෙලා තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වුණ ජනතාවට යුක්තිය ඉටු නොවීම ප්‍රබල අවශ්‍යතාවයක් වෙලා තිබෙන බවයි මේ කලබලයෙන් පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ. එසේ නොවන්නට බන්ධනාගාරය තුල රැඳවියන් කී දෙනෙක් තට්ටම් මෑත් කරලා ආරක්ෂක නිලධාරීන්ට පෙන්වා තිබෙනවාද? අත්අඩංගුවටපත් වූ රැඳවුම් භාරයේ සිටින කී දෙනෙක් ওই පරීක්ෂාවට නීත්‍යානුකූලව ලක් වෙනවාද? කපිල චන්ද්‍රසේන පවා ওই පරීක්ෂාවට භාජනය වෙන්න ඇති. පිල්ලයන් පවා ওই පරීක්ෂාවට ලක් වෙන්න ඇති. සලේගේ ශරීරය පරීක්ෂා කිරීම පමණක් මේ දේශපාලන සරණාගතභාවයට පත් වී සිටින හිවලුන්ට විශේෂ වෙන්නේ ඇයි? ওই විදිහට සලේගේ තට්ටම් වලට අත නොතැබිය යුතු බවට විශ්වාස කරන්නේ කුමන පදනමක් මතද කියලා සාකච්ඡාවට බඳුන් විය යුතුයි. සලේගේ රාබුවලේටයි බත් හැන්දටයි වඩා සමාජයේ ප්‍රශ්න කළ යුත්තේ භූමි තෙල් වැදුණු ගැරඬින්සේ අසහනයට පත් වී සිටින මේ දේශපාලන ගැරඬින් පිළිබඳව බවයි අපි විශ්වාස කරන්නේ. ඒ වගේම ওই සලේගේ අන්තිම කැමැති පත්‍රය ගැන කතා කළොත් ලංකාවේ නීතියට අනුව පිස්සු තද වෙච්ච මනා සිහිබුද්ධියක් නැති මානසික රෝගියෙක්ට අන්තිම කැමැති පත්‍රයක් ලිවීමේ හැකියාවක් නැහැ. සලේට පිස්සු කියලා අධිකරණයේදී කිව්වේ අපි නෙවෙයි සලේගේ නීතිඥවරු. වෛද්‍ය වාර්තා පවා අධිකරණයේ වෙත ඉදිරිපත් කරලා කිව්වා සලේ ඉන්නේ හොඳ සිහියෙන් නෙවෙයි කියලා. මේ වෙනකොට එම තත්වය වඩා දරුණු අතට හැරිලා මාරාන්තික උපවාසයක් පවා සිදු කරලා මේ වෙනකොට රෝහල්ගත වෙලා ඉන්නේ. ඉතින් දවසින් දවස මේ විදිහට පිස්සු තද වෙන පුද්ගලයෙක් ඔය අන්තිම කැමැති පත්‍රය ලියන අවස්ථාව වෙනකොට දරුණුම තත්වයක ඉන්න පුළුවන්. ඒ විදිහට උපකල්පනය කළොත් සලේ විසින් ලියන අන්තිම කැමැති පත්‍රයේ වළංගුභාවය පිළිබඳව විශාල ගැටලුවක් තිබෙනවා. ඉතින් සලේගේ දේපල වෙනුවෙන් බලා සිටින උදවියට බැරි වෙලා හරි සලේ මිය ගියහොත් ඔය අන්තිම කැමැති පත්‍රයේ වළංගුභාවය පිළිබඳව ප්‍රශ්න කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් නීතියට අනුව අන්තිම කැමැති පත්‍රයක් නොලියා මිය යන පුද්ගලයෙකුගේ දේපලෙන් භාගයක් නීත්‍යානුකූල බිරිඳට හිමි වෙනවා. ඉතුරු භාගය නීත්‍යානුකූල විවාහය තුල උපන් දරුවන් අතරේ සමසේ බෙදෙනවා. එතකොට ඔය විවාහයෙන් පරිබාහිරව අනියම් සම්බන්ධතාවලින් දරුවන් ලැබී තිබෙනවා නම් ඒ දරුවන් සහජාත දරුවන් ලෙස නීතිය තුල සැලකෙන්නේ නැහැ. දේපල හිමිවන්නේ නැහැ. ඉතින් ඔය ගැටලුවට විසඳුමක් විදිහට අන්තිම කැමැති පත්‍රයක් හරහා Tamanගේ දේපල Tamanට අවශ්‍ය ඕනෑම අයෙකුට ලබා දෙන්න පුළුවන්. නමුත් මනා සිහි බුද්ධියක් නැති පුද්ගලයෙක් ලියන අන්තිම කැමැති පත්‍රයක වළංගුභාවයක් නැහැ. ඉතින් මේ සලේගේ සිදුවීම ගත්තොත් සලේ ඉන්නේ ඊටාම හොඳ සිහි බුද්ධියක් ඇතුව බව වගේම සලේට පිස්සු කියලා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අසත්‍ය බව අපිට තර්ක කරන්න පුළුවන් ඔය අන්තිම කැමැති පත්‍රයක් ලිවීම හරහා. කොහොම නමුත් ඇස් දන් දීමට අමතරව ඔය වටිනා තට්ටම් දෙකත් දන් දීමට සලේ අදහස් කරගෙන ඉන්නවද දන්නේ නැහැ. ගම්මන්පිල මහත්මයා වෙනුවෙන්වත් ඒ ගැන සිතා බලන්නට කියලා අපි යෝජනා කරනවා. ඉතින් ඔය සලේව අත්අඩංගුවට පත්වීමෙන් පස්සේ නැවත සලේව රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් තහනමත් එක්ක. නීතියේ සෙවණැලි පස්සෙන්ම ඇවිත් බෙල්ලෙන්ම අල්ලන තුරු ගෝඨාභයලා දන්නේ නැහැ. මොකද ඔය රඳවාගෙන ප්‍රශ්න කරන උදවිය CID එක ඉදිරියේ හෙලි කරන තොරතුරු මොනවාද කියලා කවුරුත් නොදන්න නිසා. ඉතින් කොයි වෙලේ හරි හසු වෙන බව දන්නවා. නමුත් මෙච්චර ඉක්මනින් වෙයි කියලා දැනන් හිටියේ නැහැ. ඒකයි මේ බය. ඉතින් සලේව ඇතුලේ නොතබා රෝහල්ගත කරන්නය කියලා සලේට මානසික ලෙඩක් කියලා අධිකරණයට පවා කිව්වේ. සලේට කිට්ටු වෙන්න හිතාගෙනද කියලා සාධාරණ සැකයක් තිබෙනවා. සලේ CID එක ඉදිරියේ හෙලි කළ තොරතුරු මොනවාද කියලා දැන ගැනීම වගේම සලේව කපිල චන්ද්‍රසේනකරණය කිරීමත් විය හැකි දේවල්. නරි වගේ කපටි වෘකයෝ වගේ දරුණු ගොම්මන්පිලලාගේ කලබලය වැඩි වෙනකොට සලේගේ ජීවිතය ගැන අපිට තිබෙන්නේ බයක්. පාස්කු ප්‍රහාරයේ වින්දිත ජනතාවට ඉටු විය යුතු යුක්තිය පිළිබඳව අපිට තිබෙන්නේ බයක්. ඉතින් සලේලා වෙනුවෙන්වත් ওই පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිම තිරිසනෙකු වෙනුවෙන්වත් මේ රටේ පුරවැසියන්ගේ හදවත් තෙත නොවන බව අපි අවසාන වශයෙන් මතක් කරනවා. ඉතින් මේ සිදුවීම ගැන ඔබ මොකද හිතන්නේ? ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපි තවදුරටත් මෙවැනි වීඩියෝ මේ නාලිකාව හරහා ගෙනෙනවා. ඉතින් ඔබ මෙවැනි වැඩසටහන් වලට කැමැත්තක් දක්වන අයෙක් නම් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.